ඔයාලා අදත් එක්ක වෙලා ඉන්නේ DS ශ්‍රී ලංකා රිසර්ච් ඩේ කියන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ හැරි පොටර් ලෝකයේ බලවත්ම මායා යෂ්ටි සහ එහි අයිතිකරුවන් ගැන. මායා ලෝකයේ බලවත්ම ආයුධය මොකක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනා කියන්නේ මායා යෂ්ටි කියලා. සාමාන්‍ය ලී කැබැල්ලකගේ මේ පේන යෂ්ටි ඇත්තටම ජීවිත බේරනවා. අඳුරු මායාකාරයන් පරාජය කරනවා. සමහර වෙලාවට අයිතිකාරයා තෝරනවා. අද අපි බලන්න යන්නේ හැරි පොටර් ලෝකයේ බලවත්ම මායා යෂ්ටි. ඒවා හදලා තිබුණු ලී වර්ග, ඇතුලේ තිබුණු මායා ද්‍රව්‍ය සහ ඒවා අයිති කරගෙන හිටපු අතිශය බලවත් මායාකාරයන් ගැනයි. මායා යෂ්ටි කියන්නේ මොනවද? හැරි පොටර් ලෝකයේ මායා යෂ්ටි කියන්නේ සාමාන්‍ය ආයුධ නෙමෙයි. එක එක යෂ්ටියට වෙනස් ලී වර්ගයක් සහ වෙනස් මායාමය අදහසක් තියෙනවා. සමහර යෂ්ටි ධෛර්යවන්ත අය තෝරනවා. තවත් සමහර යෂ්ටි අඳුරු බලයන්ට කැමති අය තෝරනවා. ඔලිවෙන්ඩර් කියන මේ ප්‍රසිද්ධ යෂ්ටි නිර්මාණකරු කියන විදිහට යෂ්ටිය තමන්ගේ මායාකාරයාව තෝරනවා. එල්ඩර්වන්ඩ් ලෝකයේ බලවත්ම යෂ්ටිය. මායා ලෝකයේ බලවත්ම යෂ්ටිය තමයි එල්ඩර්වන්ඩ් එක. මේ යෂ්ටිය හදලා තිබුණේ එල්ඩර් කියන ගසක ලී වලින්. ඇතුලේ තිබුණු ට්‍රේසර් කියන මරණය දැකපු අශ්වයෙකුගේ වලිග කෙස්. මේ යෂ්ටිය ඩෙත්ලි හැලෝස් 3න් එකක්. කතාව අනුව මරණයම මේ යෂ්ටිය නිර්මාණය කළා කියලා කියනවා. මේ යෂ්ටිය අයිතිකරුවන් බොහෝ දෙනෙක් අවසානයේ මරා දැම්මා. මොකද මේ යෂ්ටිය ලෝකයේම බලය තිබුණා. ඇල්බස් ඩම්බල්ඩෝ සහ එල්ඩර්වන්ඩ්. එල්ඩර්වන්ඩ් එකේ ප්‍රසිද්ධම අයිතිකාරයා තමයි ඇල්බස් ඩම්බල්ඩෝ. ඔහු ග්‍රින්ඩල්වල්ඩ් පරාජය කරලා මේ යෂ්ටිය අයිති කරගත්තා. ඩම්බල්ඩෝ මේ යෂ්ටීන් අතිශය ප්‍රබල මායා කළා. ඔහු වෝල්ඩමෝට් වැනි අඳුරු බලයන්ට පවා මුහුණ දුන්නා. නමුත් ඩ්‍රැකෝ මැල්ෆෝයි විසින් ඩම්බල්ඩෝව නිරායුධ කළා. ඒ නිසා එල්ඩර්වන්ඩ් එකේ සැබෑ අයිතිය ඩ්‍රැකෝ වෙත ගියා. හැරි පොටර්ගේ හොලි වන්ඩ්. හැරිගේ යෂ්ටිය හදලා තිබුණේ හොලි ගසක ලී වලින්. ඇතුළත තිබුණේ ෆීනික්ස් කුරුල්ලෙකුගේ පිහාටුවක්. විශේෂම දේ තමයි වෝල්ඩමෝට්ගේ යෂ්ටියේ ඇතුළත් තිබුණේ ඒම ෆීනික්ස් කුරුල්ලාගේම තවත් පිහාටුවක්. ඒ ෆීනික්ස් කුරුල්ල ඩම්බල්ඩෝගේ ෆෝක්ස්. මේ නිසා හැරි සහ වෝල්ඩමෝට්ගේ යෂ්ටි දෙක අතර අමුතු සම්බන්ධතාවයක් ඇති වුණා. ඔවුන් එකිනෙකාට විරුද්ධව සටන් කරනකොට යෂ්ටි දෙක සාමාන්‍ය විදිහට වැඩ කළේ නැහැ. මේ සිදුවීම පියෝර් ඉන්කෙටේටම් ලෙස හඳුන්වනවා. හැරිගේ යෂ්ටිය බලවත් වුණේ ඒකේ බලය නිසා විතරක් නෙමෙයි. එය භාවිතා කළ පුද්ගලයාගේ හදවත සහ ධෛර්යය නිසායි. ලෝඩ් වෝල්ඩමෝට්ගේ නිව්වන්ඩ්. වෝල්ඩමෝට්ගේ යෂ්ටිය හදලා තිබුණේ ජෙව් කියන ගසක ලී වලින්. ජෙව් කියන්නේ මරණය සහ අඳුරු බලයන් නියෝජනය කරන ගසක්. ඇතුලේ තිබුණේ ෆීනික්ස් කුරුල්ලෙකුගේ පිහාටුවක්. මේ යෂ්ටියෙන් වෝල්ඩමෝට් අතිශය භයානක අඳුරු මායා භාවිත කළා. අවඩා කඩාබ්‍රා, ක්‍රුෂියෝ, ඉම්පීරියෝ වගේ අන්ෆොගේටබල් කර්ස් භාවිතා කළේ මේ යෂ්ටියෙන්. හර්මයින් ග්‍රේන්ජර්ගේ වොන්ඩ් එක. හර්මයින්ගේ යෂ්ටිය හදලා තිබුණේ වයින් කියන වැල් වර්ගයක ලී වලින්. ඇතුලේ තිබුණේ ඩ්‍රැගන් හර්ටස්ට්‍රික් කියන මකරාගේ හදවතේ නාරටියක්. මේ යෂ්ටිය හර්මයින්ගේ බුද්ධිය සහ දක්ෂතාවයට හොඳින් ගැලපුණා. ඇය හොග්වර්ට්ස් ඉතිහාසයේ දක්ෂම ශිෂ්‍යාවන් අතරින් කෙනෙක්. රොන් වීස්ලිගේ වොන්ඩ් එක. රොන්ගේ පළවෙනි මායා යෂ්ටිය ඔහුගේ අයියා චාලිගේ පරණ යෂ්ටියක්. ඒක හදලා තිබුණේ අර්ෂ් කියන ගසක ලී වලින්. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් කියන මායා අශ්වයෙකුගේ කෙස්. බ්‍රෝකන් වොන්ඩ් එක නිසා රොන්ට බොහෝ ස්පෙල් වැරදුනා. පසුව ඔහුට විලෝ ගසක ලී වලින් හදපු අලුත් යෂ්ටියක් ලැබුණා. ඩ්‍රැකෝ මැල්ෆෝයිගේ වොන්ඩ් එක. ඩ්‍රැකෝගේ යෂ්ටිය හවුතෝන් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් කෙස්. මේ යෂ්ටිය ඩ්‍රැකෝගේ ගැටුම්කාර ස්වභාවයට හොඳින් ගැලපුණා. ඩ්‍රැකෝ එල්ඩර්වන්ඩ් එකේ අයිතිකාරයා වුණා කියන එක බොහෝ දෙනා නොදන්න රහසක්. සෙවරස් ස්නේප්ගේ යෂ්ටිය. සෙවරස් ස්නේප්ගේ යෂ්ටිය කළු පැහැයට ආසන්න ගසක ලී වලින් හදලා තිබුණා කියලා විශ්වාස කරනවා. ඇතුලේ තිබුණේ මකරාගේ හදවතේ නාරටියක්. මේ යෂ්ටිය වේගවත් සහ ඉතා නිවැරදි මායා සඳහා ප්‍රසිද්ධයි. බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ්ගේ යෂ්ටිය. බෙලාට්‍රික්ස්ගේ යෂ්ටිය වෙල්නට් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ මකරාගේ හදවතේ නාරටියක්.
මේ යෂ්ටිය අඳුරු මායා සඳහා ඉතා බලවත් වුණා. සිරියස් බ්ලැක්ගේ යෂ්ටිය. සිරියස් බ්ලැක්ගේ යෂ්ටිය අඳුරු වර්ණ ලී වලින් හදලා තිබුණා කියලා විශ්වාස කරනවා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් අශ්වයෙකුගේ කේස්. ලුසියස් මැල්ෆෝයිගේ යෂ්ටිය. ලුසියස්ගේ යෂ්ටිය එල්ම් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ මකරාගේ හදවතේ නාරටියක්. මේ යෂ්ටිය සර්ප හිසක් සහිත වර්කින් කර්න් එකක් ඇතුලේ සඟවා තිබුණා. ජිනී වීස්ලිගේ යෂ්ටිය. ජිනීගේ යෂ්ටිය යේව් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් අශ්වයෙකුගේ කේස්. නෙවිල් ලොන්බොටන්ගේ යෂ්ටිය. නෙවිල්ගේ අලුත් යෂ්ටිය චෙරි ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් අශ්වයෙකුගේ කේස්. ලූනා ලෝගුඩ්ගේ යෂ්ටිය. ලූනාගේ යෂ්ටිය සැහැල්ලු පැහැති ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් කෙස් කියලා සැලකෙනවා. ඩොබීට යෂ්ටියක් තිබුණාද? ඩොබීට සාමාන්‍ය මායා යෂ්ටියක් තිබුණේ නෑ. නමුත් ඔහුට යෂ්ටියක් නැතිවම ප්‍රබල මායා කරන්න පුළුවන් වුණා. යෂ්ටිවල ඇතුලේ තිබුණු ද්‍රව්‍ය. සමහර යෂ්ටිවල තිබුණේ ෆීනික්ස් කුරුල්ලෙකුගේ පිහාටු. තවත් සමහර යෂ්ටිවල තිබුණේ මකරාගේ හදවතේ නාරටි. තවත් යෂ්ටිවල තිබුණේ යුනිකෝර්න් අශ්වයෙකුගේ කේස්. ග්‍රින්ඩවර්ඩ්ගේ යෂ්ටිය. ග්‍රින්ඩවර්ඩ්ගේ භාවිතා කළ එල්ඩ බොන්ඩ් එක එල්ඩ ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ ට්‍රේස්ට්‍රල් අශ්වයෙකුගේ වලිග කේස්. හැග්රිඩ්ගේ යෂ්ටිය. හැග්‍රිඩ්ගේ යෂ්ටිය ඕක් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් අශ්වයෙකුගේ කේස්. මැගෝනිගල්ගේ යෂ්ටිය. මැගෝනිගල්ගේ යෂ්ටිය ෆයර් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ මකරාගේ හදවතේ නාරටිය. රීමස් ලූපින්ගේ යෂ්ටිය. ලූපින්ගේ යෂ්ටිය කයිප්‍රස් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් අශ්වයෙකුගේ කේස්. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්ගේ යෂ්ටි. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්ගේ යෂ්ටි ශක්තිමත් ගසක ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ යුනිකෝර්න් කේස්. ඔවුන්ගේ මායා නිසා හොග්වර්ට්ස් එකේ බොහෝ වෙලාවට අවුල් වුණා. නමුත් ඒත් එක්කම ඔවුන් විසාඩින් වර්ල්ඩ් එකේ අතිශය නිර්මාණශීලී මායාකාරයන් වුණා. මහා සටන්වලදී යෂ්ටිවල භූමිකාව. හොග්වර්ට්ස් සටන වගේ විශාල සටන්වලදී යෂ්ටි කියන්නේ ජීවිතය සහ මරණය අතර වෙනස තීරණය කරන දේ. හැරි, වෝල්ඩමෝට්, මැගෝනිගල්, බෙලෙට්‍රික්ස්, මොලි වීස්ලි වගේ අයගේ යෂ්ටි එකවල ක්‍රියා කරා. සමහර යෂ්ටි ආරක්ෂාව දුන්නා. සමහර යෂ්ටි විනාශ කළා. සමහර යෂ්ටි ජීවිත බේරාගත්තා. මොලි වීස්ලිගේ බලවත් මොහොත. මොලි වීස්ලි කියන්නේ සාමාන්‍ය ගෘහණියක් වගේ පෙනුනත් ඇය ඉතා බලවත් මායාකාරියක්. ඇගේ යෂ්ටිය චෙරි වුඩ් වගේ ශක්තිමත් ලී වලින් හදලා තිබුණා. ඇතුලේ තිබුණේ මකරගේ හදවතේ නාරටි වගේ බලවත් කෝ එකක්. බෙලෙට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් සමග සටනේදී මොලිගේ ඇගේ සම්පූර්ණ බලය පෙන්වලා බෙලෙට්‍රික්ස්ව පරාජය කළා. ඩෙත්ලි හැලෝස් සහ යෂ්ටි. ඩෙත්ලි හැලෝස් තුනෙන් එකක් තමයි එල්ඩවොන්ඩ් එක. ඒකත් එක්ක ඇන්වෙබල් ක්ලෝක් සහ රිස්ටර්න් ස්ටෝන් එකක් තියෙනවා. නමුත් යෂ්ටි අතරින් බලවත්ම එක එල්ඩවොන්ඩ් එකයි. එල්ඩවොන්ඩ් එක අයිති කරගන්න එක කියන්නේ මරණයත් එක්ක සෙල්ලම් කරනවා වගේ දෙයක්. වෝල්ඩමෝට්ගේ අවසන් සටන. වෝල්ඩමෝට්ගේ අවසන් සටනේදී ඔහු එල්ඩවොන්ඩ් එක භාවිතා කළා කියලා ඔහු හිතුවා. නමුත් ඇත්තටම ඒ යෂ්ටිය හැරීට ලෝයල්ටි වුණා. අන්තිමේදී වෝල්ඩමෝට්ගේ අවාඩා කඩබ්‍රයිස් ස්පෙල් එකම ඔහුට විරුද්ධවම විරුද්ධ වුණා. එය ඔහුගේ අවසානය වුණා. හැරී පොටර්ගේ අවසන් තීරණය. වෝල්ඩමෝට් පරාජය වුණාට පස්සේ හැරීට එල්ඩවොන්ඩ් එක තියාගන්න පුළුවන් වුණා. නමුත් ඔහු ඒක තෝරගත්තේ නෑ. හැරි ඒ යෂ්ටිය නැවත ඩම්බල්ඩෝගේ සොහොනට දාන්න තීරණය කළා. මොකද ඔහුට බලය වඩා වැදගත් වුණේ නැහැ. සාමයයි වැදගත් වුණේ. ඉතින් අපිට ඩෙත්ලි හැලෝස් පාර්ට් 2 එකේදී හැරි බොන්ඩ් එක කඩලා විසික් කරනවා වගේ පේනවා. ඒත් හැරි එක ඩම්බල්ඩෝගේ සොහොනට දාන්න තීරණය කළා. අවසාන අදහස. හැරි පොටර් ලෝකයේ යෂ්ටි කියන්නේ සාමාන්‍ය ලී කැබැල්ලක් නෙමෙයි. ඒවා තමයි මායා ලෝකයේ හදවත, ලී වර්ගය. ඇතුලේ තිබෙන මායා ද්‍රව්‍ය සහ ඒක භාවිතා කරන පුද්ගලයාගේ හදවත. මේ තුන එකතු වුණාම තමයි සැබෑ බලය හැදෙන්නේ. ඔයාගේ ප්‍රියතම මායා යෂ්ටිය මොකක්ද? එල්ඩවොන්ඩ්ද? හැරිගේ යෂ්ටියද? නැත්නම් වෝල්ඩමෝට්ගේ අඳුරු යෂ්ටියද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න.